මේ ඇවිල්ලා අපි දෙනියයි ගිය ගමන. දැන් ඉන්නේ ඉතින් ඇත්තම කිව්වොත් මේ ගමන මං හිතන්නේ අපි යන්නේ මාස මං channel එකට වීඩියෝ එකක් දැම්මේ අන්තිම මට මතක නැහැ. කොහොම හරි හුඟා කාලයකට පස්සේ තමයි මම මේ channel එකට වීඩියෝ එකක් දාන්නේ. ඒ කියන්නේ ඒක ප්‍රශ්න මගේ කම්මැලිකමයි ඔක්කොම ඒවත් එක තමයි. කමන්නේ මේ වීඩියෝ එකෙන් ආයි මේකෙන් පස්සේ කොහොම හරි වීඩියෝ ඇටි කියලා මම හිතනවා. මට කරගන්න පුළුවන් ඒ කියලා මම හිතනවා. අපි බලමු මේක මොකද වෙන්නේ. අපි කට්ටිය හුඟා කාලයකට පස්සේ අපි මේ ගමන යන්නේ. මේ අපි දෙපාන්තර මෙහෙම කෙලන් ගියාට අපි කවුරුවත් උදේට කාලවත් නෙමෙයි මේ ගමන යන්නේ. මං කාඩ් එකක් බීලා යන්නේ. කොහොමරි අපි ඒ කඩෙන් තේ දීලා කාලා මේකට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඒ කඩේ හොඳ දෙයක් තියෙනවා. ඔයාලට හදිස්සිය හුලන්න නැති වුණොත් වාහනේ හුලන්න බැස්සොත් පෙට්‍රල් ඉවර වුණොත් පැන්ඩෝල් කාඩ් එකක් අය ගන්න පුළුවන් වුණා. ඒ කඩේ නිකන් බිල් දෙන්න පුළුවන් නම් ඔයාලට නැවතිලා බලන්න. එන දවසක මේ පැත්තේ බලන්න. එන අපි යන් අපේ ආයි ගමන. අපි ඉන්නේ දැන් න්යාය ටවුන් එකේ. ඒක තා උඩට ගිහින් යාළුවනේ ඔයාලට පේනවද පාර අපි පොඩි විවේකයක් ගන්න නැවැත්තුවා. ඔයාලට යවනවා නම් ඉන්න බලන්න ඉස්සම තැන. කියන්නේ අද වෙන වත්තේ ප්‍රශ්න තියෙනවා. ඔයාලා කොහෙ ගියත් චූ කරන යාළුවෝ මෙන්ෂන් කරා. ඇත්තම කිව්වොත් මේක පාරක් කිව්වට පාර ගන්නම දෙයක් නැහැ. සවුත් වෙලා කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. පාර නම් සවුතුයි. ඔබ තඹලා ගන්නේ. හද්ද මට හුඩෝ. පාර නම් ඇත්තම කිව්වොත් ගන්නම දෙයක් නැහැ. වීඩියෝ එක හෙල්ලෙනවා ගොඩක් ගණන් ගන්න එපා. පාර සවුත්සුයි ගන්න දෙයක් නැහැ. ඒක පිළිසියක්. අරු වැඩි පිට්බල් වගේ යන්නේ. කවුද? අනේ වා. 130ට නේ? අනේ ඌ මගටත් දාන්නවයි. යාළුවනේ අපි පැටනා කාර් පාකින් එකට නම් ආවා. අම්මා පාකින් එකට ඇවිල්ලා මේ පස්සනට තියෙන හොඳටම පාර නම් සවුත් යාළුවනේ ගන්න දෙයක් නැහැ. කට්ටිය ඇවිල්ලා ඉන්නේ. මොච්චික ගලව මොච්චික ගලවන්නේ. කට්ටිය ලේස්ති. හරි මහන්සි යත්තන් කිව්වේ. මහා අමාරු ගමනක් ආවේ පාර නම් සවුත් ගන්න දෙයක් දැන් කියන්නේ. මට තේරෙන්නේ නැහැ කිව්වා. අතට කී. අකුල හොද. ඒ කලින් ගමන් ටික දැක්කම මේක ඕකුම්බට hina වෙනවා. යා මොකද්ද? මුකුත් නැහැ යා.
කියන් මෙතන වාහනේ දැම්ම. මේ පාරේ තමයි අපිට යන්න තියෙන්නේ. ඒවතු දෙයක් පයින්න තියෙනවා. මේක ගන්න. නිකම්ම යනවා. බලන්න ඕන තාම දෝනි ඒක දිහා මට. දෝනි නේද? ධෝනි මහෙන්ද්‍ර සිං ධෝනි දෝනි අද හිටිය යාළුවනේ මේ වගේ තැන් ඔයාලා ගෙදරක් තියද මං අහන්නේ මේ වගේ තැන් ගෙවල් වල තියද මේ තියෙන සුපිරි තැන් වව් වතුර වල හීතල බා වතුර නම් මාර සීතලයි යාළුවනේ වට්ටම කූල් ඒවත් නියම යාළුවා බා කට්ටි කියනවා පේනවද ඈත තියෙන කඳු මෙතන වතුර වලවල් වතුර උල්පා මේ කිට්ටුවෙම තමයි ගින්ගඟ පටන් ගන්න ගින්ගඟේ ආරම්භය පටන් ගන්න දැස්ස වගේනේ පුතේ නාල කියලා නාකිද්දි මම තේරෙන්න කලින්ම කිව්වා අන්න අරතනවා කියලා ඔන්න යාළුවට බලනවා නම් තේන ඔන්න ඕක තමයි තැන පියන් බලන්න කොච්චර ලස්සන තැනකද තියෙන්නේ ඒක වටේට A few moments later ටිකට් කඩන බව දැන සල්ලි දාලා ඇවිල්ලා මම අරන් යන්න මම ගේන්න ඕනේද මං අහන්නේ නෝ ආයි යන්න ඕනේ යාළුවනේ ගෙදර අතෙන්ට මහා කරදර වැඩ මම මේවා මම දාම මොකක් හරි බලුවටක් කරලා දැන් ඉන්නවා ඉතින් පාසක බලල්ලු වල යන් ඉතින් ආයි ආව පාරම යන්න por allí la trasera yang है ना la trasera අපි දැන් මෙතනින් පල්ලෙහාට බහලා යනවා. ඔහොම. මේ යන්න තියෙනවා. අපි පල්ලෙහාට යන්න. කට්ටියක් යන ඉස්සරහ. එක නම් ට්‍රැක් පාන. ඒක කරා. ගණන් ගන්නපා. මොනක් මොකක් හදන්නේ ආලු. Back in the city where the lights stay wild. Bass hit heavy, got a club on trip. Shorty too bad, got a dangerous smile. On the headline, maybe not just stop. Pull up clean, no stress on me. Wrist on cold, neck like sea. Boys talk tough, but they fold on beat. I don't play fair, they play elite. Late night text like where you at? Told her on the way, I move like that. No brakes, no cap, I'm built to last. She want one more. හැබැයි මම ට්‍රිප් එකට පොල්ල තිව්වෙන් දෙන්නකුත් ඉන්නෝ නේද? හයි දිලීපයි චාන්තිය. ට්‍රිප් වලට පොල්ල තියෙන යාළුවෝ මෙන්ෂන් කරනවා. තවත් එකක්. ඉන්නේ ෆොටෝ එකක් දාන්නම් මෙතනින්. බලන්න. දැකින තැන බයින්න ඕනේ උකුන් ට්‍රිප් වලට පොළු තියෙනවා මං කියලා. Champagne spill on the ball, main tea. She a 10 in the face, got the soul I need. Talk sweet, but she don't play cheap. She a she move like she. We just vibing rooftop nights. Only when we take flight. Say she love that thrill, that fight. Put on the storm, not the light. Hopped out looking like a young light. Go frames on with the diamonds on. Never need love when I'm doubted. Shorty said you grow, yeah, wild. Oh, she's a sunrise, ride with me. ඉතිරි ඩොලර් තියෙනවා යාළුවා. අම්මා. මහන්සි කොට මුණකට හොයත්. මාර සීතලයි. Let's get lost in ecstasy. Let's get lost in ecstasy. Let's get lost in ecstasy. Yeah.
ඉතින් ඒ විදිහට අපි පැන්න වලට කිට්ටු කරනවා. ඉතින් අපි ආවා. ඇත්තම කිව්වොත් මෙතන කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඇත්තම කිව්වොත් මෙතන ලොකුවටම වැහන් ආපු එක තමයි ලොකුම ප්‍රශ්නයකට වෙලා තියෙන්නේ. ඒකට තියෙන්නේ අහස. ඒකයි නේද? අනු තත්ත්වයකට තියෙන අහස තමයි යාළුවනේ නැත්තම් කියවුලක් නැහැ. රහින පාටක් තියෙන. උලක් නැහැ කොහොමද නාන්නනේ ආ. ඉතින් අපි කොල්ලෝ සෙට් එක වහිනමයි ගිහී බලන් හිටියෙත් නැහැ. ලේස් කියලා අපි නාන්න පටන් ගත්තා. ඒ වතුර නම් සීතලයි යාළුවනේ කට යන්න. ඕන්. සීතල නැහැ. සීතල නැහැ. පොඩ්ඩක්වත් නැහැ සීතල. කට්ටිය එන පස්සේ අර ඒ ගානවල ඉස්සුවම දැන් මේ කොන්ක්‍රීට් කරලා නෙමෙයි බ්‍රෂ් කරලා. ඔය කොහෙද යන්නේ මෙහෙන් ආරේ? මොකෝ? එයාගේ වැඩම ඉස්සර. දැන් පාකේට කිව්වා. මේ වෙලාවට කාගේවත් දෙයක් කනට ගන්න දුකුන්න අයියා වෙන පාරකින් යන්න ගිහිල්ලා හොඳ ඇනිල්ලක් කනගත්තා. ඔව්. ඉතින් ඒ විදිහට අපි කට්ටියම නාන්න පටන් ගත්තා. නාන්න අපි කට්ටියම කිව්වට කට්ටියම නේ සුකුන් අයියා මම විතරේ මුලින්ම නාන්න ගත්තා. ඉතිරි පොට් එක මුන් දෙන්න නම් තාම නාන්න ලෙහිච්ච. බේන වැටවල්ල දෙන්න වගේ ඉන්නවා. ඇවිල්ලත් නාන්න. මුන් දෙන්න නම් නාන්නේ. කට්ටිය නම් නානෝ. කොල්ලෝ ගෙල්ලෝ. කැපේ. සම්බෝ දුතුන් අයියා නම් හතරම නාලා. වැටිලා. කලිබට පටන් ගත්තා. අම්මා. මාත් ඇයි නම් ආයි රින්ග්මත් දාලා ඉන්න. මා මෙච්ච. සින්දුවක් කියලා. දන්නේ නැහැ. IC ටී කියලා දානවනේ මේ වෙත්තේ. අඩෝ IC කියලා දෙකක් ගහලා බා. ආන්න මුන් මේ අකුරු කියවනවා. හරි ඒකට ගන්න පුළුවන්. යමු. ඒක තමයි මම කලින් කිව්වේ. මුන් අකුරු කියවනවා අතන තියෙනවා. යා. මම ගහන්න යනවා ඩබල් අකුරු. දලපයන් යනවා. අන්න මාළු අල්ලනෝ යාළුවනේ අරුන් දෙන්න. හොරු වගේ වම් දෙන්න බලපන් යන්න ඇති. තනි හොරු අර දාන්න ඕන සවුන්ඩ් එකක් හොර සවුන්ඩ් එකක්. තනවරුන් දෙන්න. ආදිවාසී ජනතාව ආම්මට හුදු සීද ආදිවාසී ජනතාව ආම්මට හුදු සීද එහෙනම් නාන පොඩ්ඩක් අපි පොඩි බ්‍රේක් එකක් ගන්න. ආයි හම්බු පොඩ්ඩක්. ඉතින් පස්සේ ඇත්තම කිව්වොත් හොඳටම වැස්සා. ඉතින් ඊපස්සේ මට වීඩියෝ කරගන්නවත් ෆෝන් එක එළියට ගන්න තියා. කොහොමද කක්කක් කරන්න බෑ. හොඳටම වැස්සා හින්දා මම ෆෝන් ටිකයි ගිම්බල් ටිකයි ඔක්කොම බෑග් එකට දාගෙන ආයි දලුමඩුවට ආව ඉතින් කට්ටිය. අතන ඇත්තටම දරනෝයි පට්ටනම වහිනවා. යන්න විදියකුත් නැති සත්වයක් කියලා කියන්නේ මාරම වැස්සම් වහිනවා. කට්ටියක් ඉන්නෝ මාර වෙනකන් යන්න විදියක් නැතුව කට්ටිය. වහින මාර වැස්ස. ඉතල ඉන්න බෑ. වීඩියෝ කරන්නත් බැරුණා ඉතින් මේ වැස්සත් එක්ක. මොකක්වත්ම කරන්න විදියක් නැහැ. වහින හොඳට. කොහොම හරි ගෙදර යන්න විදියක් තමයි කරගන්නේ. බලමු මොකක් හරි කරු. ඔව් වීඩියෝ එකෙත් එක්ක.
ඉතින් මේ විදිහට මේ වීඩියෝ එක ඉවර වෙනවා. අපි කොහොමුණත් ආයි මේ වගේ ලොකු